ග්‍රවුන්ඩ් බෝයි කෙනෙකු හැටියට වැඩ කරපු අහිංසක තාත්තා කෙනෙකුට සහ ලංකාවේ ප්‍රධාන පන්සලක ඉදිරිපිට මල් විකිනපු අහිංසක අම්මා කෙනෙකුට 1998 මැයි 18 වෙනි දින ගාල්ල ප්‍රදේශයේ මුළු ලංකාවම වෙනස් කරන මේ අහිංසක කොළු පැටියා උපදිනවා. තමන්ගේ ක්‍රිකට් දිවිය කළුතර විද්‍යාලයෙන් ආරම්භ කරන මේ කොල්ලා පොඩි කාලේ ඉඳන්ම ක්‍රිකට් වලට උපන් හපන් දක්ෂකමක් පෙන්වනවා. මේ දක්ෂතාවය නිසාම මේ කොල්ලට කොළඹ ඉසිපතන විද්‍යාලය ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට හැකි වෙනවා. ඒ විතර නෙමෙයි 2016 දී අවුරුදු 18ක් වච මේ කොල්ලා රාජගිරිය ජනාධිපති විද්‍යාලයට එරෙහිව පන්දු 190කදී ලකුණු 205ක් රැස් කරන්නේ තමන්ගේ දක්ෂතාවය යලි යලිත් තහවුරු කරමින්. 2019 දී මේ කොල්ලට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට වරන් ලබන්නේ තන්නේ කරම මේ කොල්ලගේ දක්ෂතාවය නිසා කියලා මම කිව්වොත් මම නිවැරදි. අද මේ වෙද්දි මේ ක්‍රීඩකයා ටෙස්ට් තරගයක් වෙන්න පුළුවන්, T20 තරගයක් වෙන්න පුළුවන්, එක්දින තරගාවලියක් වෙන්න පුළුවන්, ඕනෙම තරගාවලියක නැති වෙම බැරි ක්‍රීඩකයෙක් වෙලා ඉවරයි. වෙන කවුරුත් නෙමෙයි. අපේම පැතුම් නිශ්ශංක.